යාළුවනේ ඔන්න මට තල් ගෙඩියක් හම්බුණා. සමහර නම් තල් ගෙඩිය හදනවා බොන විදිහටත්. මම නම් ආසම තල් කෑලි කපලා කන්න. මම තල් ගෙඩිය හදාගත්තේ කොහොමද කියලා බලමුද එහෙනම්. මුලින්ම තල් ගෙඩිය හොඳට පුච්ච ගන්න ඕනේ. මම නම් ගෑස් ලිපේ තමයි පුච්ච ගත්තේ. ගෑස් ලිප උඩින් රොටි තැටියක් තියලා ඒකට තල් ගෙඩිය තියලා හැම පැත්තටම හරව හොඳට තල් ගෙඩියේ පොත්ත පැලිලා කිරි එළියට එනකම් හොඳට පුච්ච ගන්න. තල් ගෙඩිය පිච්චිලා ඉවරනාට පස්සේ හොඳට නිමෙන් අරින්න. ඊට පස්සේ තල් ගෙඩියේ පොත්ත සේරම ගලවලා අයින් කරගන්න. මෙන්න මේ විදිහට. තල් ගෙඩිය පිච්චෙන අතරේ ඔයාලා පොල් කිරි ටිකකුත් මිරිකගෙන තියාගන්න. ඊට පස්සේ අත් දෙකේම හොඳට හොදගෙන මේ තල් ඇටේ තියෙන සේරම ටික පොල් කිරි එකට හොඳට මිරික ගන්න ඕනේ මෙන්න මේ විදිහට. දකිද්දී නම් ටිකක් කවුල් තමයි. ඒ වුණත් ඔයාලට වෙන විදියක් නෑ මේක කරගන්න. තල් ගෙඩියේ කෙඳි ටික අයින් වෙන්න හින්දා අපි ඒක පෙරා ගන්න ඕනේ. පෙරාගත්තු තල් ගෙඩියකට වියලෙමිදී එනසාල් කරාබුනේට දෙක තුනක් සීනි වැඩි වෙන තරමට රස වැඩි. ඊට පස්සේ පාන් පිටි දාගන්න. මම නම් මෙතනදී දාන්නේ ඉන්දියාප පිටි. ඊට පස්සේ පාන් පිටි හොඳට දිය වෙලා කැටගතිය නැති වෙනකම් හොඳට කලවම් කරගන්න. තව වතුර ටිකකුයි ලුණු ටිකකුත් දාගන්න ඕනේ. අනිත් අය නම් දානවත් දන්නේ නැහැ හැබැයි මම මේකට සවු ටිකකුත් දාගත්තා. රස වැඩි වෙන්නේ හකුරු ටිකකුත් දාගත්තා තව. දැන් ඉතින් ලිපේ තියලා හැඳි ගන්න ඕනේ. ටිකක් ඝන වෙනකන්. මෙන්න මේ වගේ පදමට එනකන් හැඳි ගා ගන්න ඕනේ. ඊට පස්සේ තැටියකට ඇස්ට්‍රා ටිකක් එහෙම ගාගෙන අර හදාගත්තු තල් ටික ඒ තැටියට දාලා නිමෙන් අරින්න. සරින් සරේ බලන්න ඉතින් කෑලි කපන්න පුළුවන් තරමට ඒක ගල් වෙලාද කියලා. ඔන්න දැන් මගේ තල් එක නම් ගල් වෙලා. දැන් මම කෑලි කපා ගන්න තමයි හදන්නේ. බලන්න දැක්කමත් හරි ආස හිතෙනව නේද? ඒ වගේම තමයි රස. ඔයාලා දවසක තල් මේ විදිහට හදලා බලන්නකෝ. මං ගිහින් එන්නම් එහෙනම්.